ඉතින් කොහොමද ඔයාලට Beauty of Life මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදර ලස්සන කරගන්න දල්වන්න පුළුවන් වෙනස්ම විදිහේ ලස්සන පහනක්. ඉතින් මේ පහන ඔයාගේ ගෙදර තියෙන බුදු පහනටත් තියන්න ගන්න පුළුවන්. ඒ වගේම ගෙදර කෑම මේසට ඔයාගේ නිදර කාමරයටත් මේ වගේ පහනක් තියාගත්තම හරිම ලස්සනයි. ඒ වගේම තමයි වෙසක් දවසට ඔයාට පුළුවන් මේ වගේ පහන් ටිකක් හදලා රැයට පත්තු කරන්න. ගොඩක් වෙලා යනකම් දැල්ල නිවෙන්නේ නැහැ. කරන් ගිය වෙලාවකට වුණත් මේ පහනක් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ තියෙන මං හැදුව තවත් පහනක්. ඉතින් මම මේක නම් හැදුවේ ලුණු දාලා. මේ පහන හැදුව විදිහත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් අද මේ හදන පහන ගෙදරකට ගොඩාක් ලස්සනට තියාගන්න පුංචි දේවල් ටිකක් තමයි අපිට ඕන කරන්නේ. ලස්සන ගල් ಜಾති, පබළු වර්ග එක එක පාට එකතු කරලා මේක වතුර දාලා හදා ගන්න පුළුවන් ලස්සන පහනක්. ඉතින් මේ පහන ලස්සනට හදා ගන්න ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ. ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් ටිකක් විතරයි මේකට ඕන කරන්නේ. ඒ වගේම මේ පහනේ තියෙන විශේෂත්වය තමයි මේ පහන ගෙදර පත්තු කළාට බය නැතුව එළියට උනත් යන්න පුළුවන්. මොකද මේකට අපි වතුර දාලා හදන නිසා මේකේ තියෙන තෙල් ටික ඉවරුනාට පස්සේ පහනේ තියෙන තීරය ඉවර වෙලා නිකම්ම නිවිලා යනවා. ඒ නිසා මේ පහන දැල්වලා ඔයාට ඕන තැනක යන්න පුළුවන්. මේ පහන ආරක්ෂිත නිසා බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැන් මම මේ පහන හදන විදිය මුල ඉඳන් හරියට බලන්න. එතකොට ඔයාට මේක ලස්සනට හදා ගන්න පුළුවන්. මේ පහන හදාගන්න මේ වගේ විනිවිද පේන වීදුරුවක් මම අරගත්තේ. ඉතින් ඔයාලට කැමති හැඩේ ලස්සන වීදුරුවක් පොඩි ජෑම් බෝතලයක් වුණත් මේකට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු ජෑම් බෝතල් වීදුරු ගන්න එපා. මේ වගේ සාමාන්‍ය එකක් අරගන්න. ඊළඟට මම මේකට දාගන්න සුදු පාට පොඩි තිරුවාන ගල් ටිකක් අරගත්ත මාළු ටැංකිය වලට දාන. ඉතින් එහෙම මාළු ටැංකිය වලට දාන පාට පොඩි ලස්සන ගල් තියෙනවා. එහෙම පාට ගල් ඔයා ගාව තියෙනවා නම් එහෙම අරගන්න. නැත්නම් ලස්සන පබළු වැට ටිකක් හරි නැත්නම් ඇඳුම් වලට අල්ලන ලස්සන පොඩි බටන්ස් තියෙනවා. එහෙම වුණත් ඔයාට අරගන්න පුළුවන්. ඉතින් මේ ගල් දාගන්නකොට වීදුරේ ගොඩාක් උඩටම පිරෙන්න දාගන්නේ නැහැ. වීදුරෙන් භාගයකට ටිකක් අඩුවෙන් වගේ පිරෙන්න තමයි දාගන්න ඕනේ. මොකද අපි මේකට වතුරක් දාගන්න ඕන නිසා. ඉතින් ඔයාට කියන්න ඕනේ මේ පහන හදාගන්න ඔයා ළඟ මේ ගල් වර්ග ඒ වගේම පබළු ඇට වර්ගයේ මුකුත්ම නැත්නම් ඔයාට පුළුවන් මේ දාපු ගානට වැලි ටිකක් උනක් දාලා මේ පහන ලස්සනට හදාගන්න. ඊළඟට මම වතුර ටිකක් අරගත්තා. මේකට දාගන්න මේ වතුරේකට කොළපාට කලරින් බින්දු දෙකක් වගේ දාගන්නවා. එතකොට වතුරේ ලස්සන පාටකුත් එක්ක මේක හදාගත්තාම මේ පහන හරිම ලස්සනයි. ඉතින් මේකට මම දාගත්තේ අපි කේක් හදනකොට දාන ෆුඩ් කලරින් ටිකක්. කොළපාට කලරින් එකෙන් මම දාගත්තේ. ඉතින් ඔයා කැමති පාටකින් මේ පහන හදාගන්න පුළුවන් ලස්සනට මේ විදිහට වතුරට බින්දු දෙකක් දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මේ පාට වතුරකින් මේකට ටිකක් දාගන්න. පහනේ ගොඩාක් උඩටම පිරෙනකන් වතුර දාගන්න එපා. මොකද උඩින් අපි මේකට පොල් තෙල් ටිකක් දාගන්නත් ඕනේ. මම මේ දාගන්න ප්‍රමාණයට වතුර දාගන්න. ඊළඟට මේ පහනේ පහන් තිරේ විදියට දාගන්න මම අරගත්තේ කොටන් බටන් එක. ඉතින් මේ කොටන් බටන් එක වීදුරේ උසට තියලා බලන්න. වීදුරුට වඩා ටිකක් උස නිසා මේකෙන් චුට්ටක් මේ විදිහට කපලා මම අයින් කරගන්නවා. ඉතින් මේ කොටන් බටන් එක මේකට දාගන්නකොට මේකේ තියෙන පුළුන් ටික වතුරෙන් උඩට තියෙන විදිහට තමයි රඳව ගන්න ඕනේ. ඉතින් මම මේ පෙන්නන විදිහට මේක වතුර ටිකක් උඩින් තියෙන රඳව ගන්න. ඊළඟට මම මේකට පොල් තෙල් දාගන්නවා. ඉතින් සුවඳ එන්න මේ පොල් තෙල් එකට කුරුඳු තෙලුත් දාලා මිශ්‍ර කරලා හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ පහන සුවඳට හදාගන්න අවශ්‍ය නම් විතරයි වුණු කුරුඳු තෙල් වගේ සුවඳ දේවල් දාගන්න ඕනේ. එහෙම නැත්නම් කෙලින්ම පොල් තෙල් දාගන්න. ඉතින් මේ විදිහට වතුරයකට උඩින් තෙල් ටිකක් දාගන්න. හොඳටම කොටන් බටන් එක වැහෙනකම තෙල් දාගන්න එපා. මොකද මේ පහන අපි පත්තු කරගන්න ඕනේනේ. ඒ නිසා මේ විදිහට පත්තු කරගන්න ඉඩ තියලා තෙල් දාගන්න. ඔන්න දැන් පුළුවන් මේ පහන පත්තු කරගන්න. ඉතින් මේ පහනට ගොඩක් තෙල් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා බුදු පහන තියන්න මේ පහන තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට විතරක් තෙල් දාලා මේ පහන පත්තු කරන්න.
ඉතින් මේ පහනේ තියෙන තෙල් ටික ඉවරනකම්ම මේ පහන දැල්වලා තියාගන්න පුළුවන් ඔයාට. එතකොට ඊළඟ දවසට ඔයා මේ පහන පත්තු කරනකොට අපි සාමාන්‍ය පොල් තෙල් පහනට දාන තිරේ වගේ කොටන් බටන් එකක් දාලා පත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පහන් තිරයට වඩා මේ කොටන් බටන් එක පත්තු කරලා ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ඉතින් මේකේ ගින්දර ගොඩක් වැඩි වෙන්නෙත් නැහැ. මේ කොටන් බටන් එක පත්තු වුණාට පස්සේ මේ ප්‍රමාණයට ඒකාකාරී දැල්ලක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ පහන ආරක්ෂාව අතනුත් ගොඩක් හොඳයි, ගිනි ගන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ මේකේ තෙල් ටික ඉවරනකම්ම පහන පත්තු වෙලා තෙල් ඉවර වුණාට පස්සේ ඉබේම පහන නිවිලා යනවා වතුර තියෙන නිසා. ඉතින් ඔයත් මේ වගේ ලස්සන පහනක් හදලා බලන්න ඔයාගේ කාමරේ මේසෙ උඩ තියන්න. හදලා මටත් කියන්න. ඉතින් මේ ගැන ඔයාගේ වටිනා අදහස් මට පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.